අද අපි ඔන්න කාලෙකට පස්සේ චුට්ටක් එළියට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. අද අපේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක්. ඉතින් අපි කට්ටියමත් එක්ක බ්‍රන්ච් එකකට තමයි යන්න ලෑස්ති වෙන්නේ. පෙරේ. ඉතින් අපි මේ පික් ඇන්ඩ් සේල් එකට යනවා. එයාට ෆ්ලවර්ස් වගේක් ගන්න තව පොඩි දේවල් ටිකක් ගන්න. ඉතින් උදාරි ඉතින් මම හිතුවා මේ කේක් එකකුත් ගන්නවා කියලා. ඒව සර්ප්‍රයිස් කරන්න. එයා දන්නේ නැහැ අපි බ්‍රන්ච් එකට කේක් එකක් අරන් එනවා කියලා. ඉතින් අපි ගලේ මල් එකක් ගන්න ගමන් කේක් එකකුත් මේ ස්ටෝර් එකෙම ගන්නවා කියලා. අපි දැන් ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ චතුරේ? ඊට පස්සේ අපි පොඩි ප්ලෑන්ස් වගේක් තියෙනවා. ඔව්. හිතාගන්න දැන් මොකක් පික් කරන්නද කියලා. මම හිතන්නේ මම මේක ගන්නවා. ලස්සන roses දෙකකුත් තියෙනවා. Pink roses. I think she'll like it. I'm gonna get this. Hi. Did you find anything good? I thought of red velvet. Yeah, that's nice. Red velvet cake? Yeah, Or we that have will be the- enough for everyone. Everyone, yeah. Or we have caramel macchiato. I think the velvet would go. Okay. Let's get ඊට පස්සේ අපි මේ විදිහට තමයි බඩු ටික චෙක් අවුට් කරගෙන රෙස්ටුරන්ට් එකට ගියේ. අපි දැන් මේ ඉන්නේ අපේ යාළුවා චත්තාරගේ බර්ත්ඩේ බ්‍රන්ච් එකේ. ඉතින් යාළුවෝ කීප දෙනෙක්ම ඇවිල්ලා හිටියා එදා චත්තාරගේ ස්පෙෂල් ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. බ්‍රන්ච් එකෙන් පස්සේ අපි එල්ලගම තියෙන shopping mall එකට ගියා. I think shops කීපයකම ඇවිදලා තියෙන දේවල් try out කරලා බැලුවා. මේ වීකෙන්ඩ් එකේ උදේවරුව ඔය විදිහට තමයි ගෙවුනේ. Thanks for watching us. See you next time.